මම තර්ඩ් ෂයි කරලා ඉංජිනේරිං සිලෙක්ට් වෙන්නේ. ඒකයි V2ක් තියෙන්නේ. මගේ කතාවේ මෙතන ඉන්න ඔයාලට ගන්න දේවල් ඇති. මමයි කතාව කියන්නම්. ඔයාලා ගන්න තියෙන දේවල් එකෙන් ගන්න. හරි. මගේ කතාවේ විශේෂයක් කියලා දෙයක් පටන් ගන්නේ හරියටම ඔයාලා මේ දැන් ඉන්න අවදීම තමයි. කියන විභාගෙට මාසයක් වගේ තමයි. හරි. එතකොට මම කලිනුත් කියලා දෙනවා ඒත් උත්තර කියන්නම්. මම ගාන්ට විභාගෙට මාසයක් තියලා 2000 මතක නැහැ හරියට 2015 මට මතක හිටියට කෙමිස්ට්‍රි MCQ පේපර් අරන් කරනවා. MCQ 15යි හරි. හරි. ඒක ඔයාලා හිතන්න දැන් ඔයාලා පේපර් එකක් අරගෙන MCQ 15ක් යදුනහම කොහොමද කියලා. හරි. ඒ දැනුන එක මට ඒ විදිහටම දැනුණා. හරි. ඔයාලට මේ වෙලාවේ කොහොමද දැනෙන්නේ? ඒක මට ඒ විදිහටම දැනුණා. මම හොඳට මවුල් ගියා. මගේ හොඳම යාළුවෙක් ඉන්නවා. එයාටත් මේ කතා කරලා මෙන්න මෙහෙමයි මේ බලහන් MCQ 15 වෙදුනේ. අවුල් කියලා. කියන්නේ මම මාර ප්‍රෙෂර් එකක හිටියේ. තර්ඩ් ෂයිනේ. ආයෙ ෂයි එකකුත් නැහැ. මට මාර ආසාවක් තිබ්බා ඉංජිනේරිං යන්න. හරි. ඒ ප්‍රෙෂර් එකේ හිටියේ. ඒ වෙලාවේ මම දන්නේ මගේ වාසනාව වෙන්න ඇති. මට හම්බ වෙනවා අමිලසගේ පන්තිය. අමිලසගේ පන්තිය හම්බෙලා මම පන්තිය එනවා. කොහොම හරි වැඩ කරනවා. වැඩ කරලා අමිලසගේ පේපරයක් ලියනවා. MCQ 18ක් දුකෙත් තිබ්බේ. ඔව් පළවෙනි 18යි තිබ්බේ MCQ. ඊට පස්සේ වැඩ කරනවා. මාර විදියට වැඩ කරනවා. කියන්නේ ඔයාලා මේ ඉන්න තත්ත්වෙම තමයි හිටියේ. ඔයාලා මට වඩා හොඳ ඇති. මට වඩා කුඩු කට්ටියත් ඇති. මම හිටියේ අර මට්ටමේ. මම මාර වැඩ කිරිල්ලක් කරනවා. මම කලින්ත් කියලා පැය 18ක් වැඩ කරනවා මම දවසකට. වැඩ කරලා කොහොම හරි MCQ 35ක් ගහනවා. A-level paper එක ගහලා සිලෙක්ට් වෙනවා. ඉංජිනේරු පීටියට ජයවල් කරනවා. එතකොට මම කියන ඔයාලා මේ ඉන්න අවධියේදී ඔයාලා මේ ඉන්න වෙලාවේදී මම ඉංජිනේරිං යන්න පුළුවන් ලෙවල් එක හිටපු ළමෙක් නෙවෙයි. හරි. MCQ 15ක් ගහලා කොහොමද ඉංජිනේරිං? හරි. අනික තර්ඩ් ෂයි. මම මහලුක මීටර එකකුත් නෙවෙයි. හැබැයි ඒ මාසේ මම වැඩ කරපු විදිය සහ මම මහන්සි වුණ විදිහ මම කාපු කට්ටේ අපේ භාෂාවෙම කිව්වොත් ඒ කාපු කට්ටේ ප්‍රතිඵලයක් විදිහට මම අද ඉංජිනේරු පීටි එකේ ඉගෙන ගන්නවා. හරි. ජයවර්ධනපුරේ ඉන්න දක්ෂම ළමයා මම නෙවෙයි. අපේ බැච් එකේ මට වඩා දක්ෂ ගොඩාක් කට්ටිය. ඒතර එයාලත් එක්ක එකට වැඩ කරන්න මට පුළුවන්. හරි. මේ මාසයක් තියලා හෙනම අඩු ලෙවල් එකක හිටපු කොල්ලෙක්. හරි. එතකොට ඔයාලා හිතලා බලන්න ඔයාලා ඉන්න තත්ත්වය සහ ඔයාලට යන්න පුළුවන් දුර. හරි. ඔයාලා දැන් ඉන්න තත්ත්වය සහ ඔයාලට යන්න පුළුවන් දුර. සහ දැන් මම ඉංජිනේරිං ඉගෙන ගන්නවානේ කැම්පස් එක. හරි. එතකොට මට දැනෙන දේවල් තියෙනවා. ඒක වචනෙන් කියන්න බෑ. දැන් ඔයාලගේ වයසේදී කියන්නේ ඔයාලා ඉන්න තත්ත්වයේදී ඒක ලොකුවට තේරෙන්නේ නැහැ. දැන් ඔයාලෙන් කට්ටිය අහනවානේ පුතා දුව මොකද කරන්නේ දැන්? එහෙම ඒතර ඔයාලට කියන්න පුළුවන් ඒ ලෙවල් කරනවා. එහෙමයි. මැච් කරන්නේ නැත්නම් බයෝ කරන්නේ. එහෙම කියලා ෂේප් එකේ ඉන්න පුළුවන්. හැබැයි ඔතනින් පස්සේ එහෙම ඉන්න බෑ. හරි. ඒතකොට කියන්න බෑනේ ඒ ලෙවල් කරලා ඉන්නවා කියලා. ඒතර ඔයාලා අනිවාර්යෙන් රිසල්ට් එකක් කියන්න. එක ෆේල්, එක කැම්පස්, එක ඉංජිනේරිං නැත්නම් මෙඩිසින්. හරි. ඒතකොට ඒ වෙලාවේදී ඔයාලා මම ඉංජිනේරිං මම මෙඩිසින් සිලෙක්ට් කියලා කියන්නේ ඒක මාර එකක්. හරි. ඒක මෙහෙම වචනෙන් කියලා එහෙම ගන්න පුළුවන් එකක් නෙමෙයි. හරි. ඒතර ඔයාලට පුළුවන් ඒ ලෙවල් එකට එන්න. ඔයාලට එහෙම බෑ කියන්න බෑ. හරි. මේ කරපු වට්ටිය ඉන්නවනේ. මං වගේ ඒකමයි තර්ඩ් ෂයි කරලා එහෙම මහ ලොකු මීටර එකකුත් නෙමෙයි. තර්ඩ් ෂයි කරලා අන්තිම මාසයේ අර විදිහේ මට්ටමක ඉඳලා වැඩ කරලා ඉංජිනේරිං ආපු කෙනෙක් මම. ඒතකොට ඔයාලා හිතලා බලන්න ඔයාලට සාධාරණ කාරණා තියනවද කියලා එහෙම වැඩ නොකරින්. හරි. සහ මාසෙයි තව තියෙන්නේ. ඔයාලට ප්‍රශ්න ඇති. හරිද? අනිවාර්යෙන් ප්‍රශ්න තියෙනවා. මලත් මාර ප්‍රශ්න තෝගයක් තිබ්බා. ඒක කියලා එහෙම ඉවර කරන්න බෑ. හරි. ඒත් මාසෙයි.
මාසයක් අල්ලන් ඉන්න. ඔයාලා මේ මාසේ අල්ලන් ඉඳලා කොහොම හරි ගේමක් ගහලා වැඩ කරොත් හරිද? එතනින් එහා ඔයාලට හිතන්නවත් බැරි ලෙවල් එකකට ඔයාලට යන්න පුළුවන්. මේ වෙලාවේ ඔයාලා දිහා බලන් ඉන්න කට්ටියක් ඉන්නවා. ඔයා වෙනුවෙන් බලාපොරොත්තු තියන් ඉන්න කට්ටියක් ඉන්නවා. ඔයාට සමහරවිට ඉතින්න පුළුවන් එහෙම කවුරුත් නැහැ. එහෙමයි. නෑ එහෙම නෑ. ඔයාලා අම්මලා තාත්තලා වෙන්න පුළුවන්. සහෝදර සහෝදරියෝ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ බලන් ඉන්න ඔයාලා මේ ගේම ගහන. හරි. අම්මේ මං ඉන්ජිනියරින් සිලෙක්ට් තාත්තේ මම මෙඩිසින් සිලෙක්ට් කියලා කියන ආතල් එක ඒක හැමෝටම හම්බෙන්නේ නැහැ. හරි. ඒක ගන්න ඒක අරන් බලන්න මේ මිනිස්සුන්ගේ තියෙන සතුට. දැන් මේකෙත් ඔන්ලයින් ඉන්න ළමයිනුත් ඉන්නවා. ඒකට එයාලා මේ වෙලාවේ කෑම බීමවත් තියාගෙන නැත්නම් ඉතින් ඒවා කවුද අරන් දෙන්නේ? හරි. සමහර විට ඔයාලා අම්මලා තාත්තලා තාම හැරන් ඇත්තේ. ඒ ඇයි? අම්මලා තාත්තලා නිදා ගන්න පුළුවන්. එහෙම නැතුව හැරන් ඉන්න. ඔයාලා මේ සෙමිනාර් වලට දාලා පන්ති ෆීස් ගෙවලා ක්ලාස් වලට එනවා. එහෙම කරන්නේ හරිද? ඔයාලා හිතලා බලන්න. එහෙම කරන්නේ ඔයාලා නිකන් පරාජිතයෙක් විදියට මේකෙන් බැහැලා යනවා දකින්නද? එහෙමත් නැත්නම් ඔයාලා හොඳ ලෙවල් එකකට ඇවිල්ලා ඉන්ජිනියරින් මෙඩිසින් සිලෙක්ට් කරනවා බලන්න. රිසල්ට් එකක් දාලා බලන්න. හරි. ඒ අම්මලා තාත්තලා තමන් ගැන කතා කරන විදිහ. හරි. එයාලගේ යාළුවන්ට, ඔයාලගේ නෑදෑයන්ට අපේ පුතා මේ ඉන්ජිනියරින්, අපේ දුව මෙඩිසින්. එහෙම කියලා කියද්දී ඒක ඔයාලා ජීවිතේට දැකලා නැහැ. ඒ වගේ එක්ස්ප්‍රෙෂන් එකක් ඒ මනුස්සයන්ගේ මූණේ ඔයාලා දැකලා නැහැ. ඔයාලා ඒක කරන්න කියලා හිතාගෙන වැඩ කරා. ඒක තමයි වෙන්න ඕනේ. ඔයාලා කොන්ෆිඩන්ස් එක තමයි ඔයාලා ගෙනියන්නේ. ඔයාලා විශ්වාසය, ඔයාලා මත තබන විශ්වාසය සහ ඔයාලගේ ආසාව තමයි අනිවාර්යෙන් ඔයාලා වෙතන. දැනුත් ඔයාලා රෑ ඉඳන් උදේ වෙනකන් වැඩ කරන්නේ එකද කියලා. ඒ කියන්නේ ඔයාලා ආසයි නෙමෙයි වැඩි. කොහමද ඉන්ජිනියරින් මෙඩිසින් යන්න ඕනේ කියලා ඔයාලා හිත එකක් තියෙනවනේ. ඒක තියාගෙන ටිකටම වැඩ කරා. මම කරේ මගේ ලකුණ වැඩි වුණ නැහැ එකපාර. 15න් පටන් ගත්තේ. මම ඉතින් වෙන ඕන දෙයක් වෙද්දින් කියලා ටිකටම වැඩ කරගෙන දෙවෙනි පේපරේ 22ක් 23ක් ඔය වගේ රේන්ජ් එකේ ගිහින් මම මතක නැහැ. අන්තිම පේපරේ තමයි 30 ගානට එන්නේ. ඒතර මම නිකමට හරි වැඩේ අතහැරලා තිබ්බනා නෑ මට මේක කරන්න බෑ කියලා. මම අද මේ ලෙවල් එකේ ඉන්නේ. මම අනිත් ළමයි එක්ක ඉන්ජිනියරින් ෆැකල්ටි එක්ක වැඩ කරන්නේ. මට ඒක දැනෙනවා. එහෙම දක්ෂෝ සෙට් එකක් එක්ක මට වැඩ කරන්න chance එකක් තියෙනවා. හරි. ඔයාලත් ඒ ලෙවල් එකට යන්න. ඔයාලගෙන් අහලා බලන්න ඔයාලට සාධාරණ හේතු තියෙනවද කියලා වැඩ කරන්න. හරි. මේ ක්ලාස් එකේ දෙන වැඩ ටික කරන්න. මට හොඳට මතකයි මම එක MCQ එක ලකුණු 1 2 පස්සෙන් මාර විදිහට පැන්නා. සර් කරා මේ MCQ 10ක් අරගෙන ඒක විවරණය කරන වැඩක්. ඒක එහෙම ඒ MCQ 10ම මම මේ නිකන් එක ලකුණක. හරි. ඒවා ගාන්ට අහලා තිබ්බයි ලෙවල් එකේ. ඕගනික් එහෙම ගාන්ටම අහලා තිබ්බා. කෙලින්ම උත්තරේ ගහලා ඉන්න විතරයි තිබ්බේ. එහෙම ලකුණු සෑහෙන්න තිබ්බා. ඒකින්ද ඒ කරන වලින් වැඩක් ගන්න. සර් මාර විදිහට කැප වෙනවා. මගේ මොටිවේෂන් එක ඒ කාලේ මගේ අයිඩල් එක උනේ සර්. මොකද මම කියලා දෙනවා. සර් අසනීප වුණා අපේ විභාගයට කලින්. අසනීප වෙලත් සර් කොහොම හරි ඒ අසනීපෙ තියාගෙන වැඩ කර අපි වෙනුවෙන් ක්ලාස් කරලා ඉතින් සිලබස් උත් කවර් කරලා තිබ්බා. ඒත් අර MCQ 10ක් අරගෙන ඒව විවරණය කර එහෙම කරා. ඒකට එහෙම chance එකක් ඔයාලට හම්බෙලා තියෙනවා. ඒ chance එකෙනුත් වැඩ ගන්න. හරි. කොහොම හරි ඒ ලෙවල් එකට යන්න තමන්ව විශ්වාස කරලා දිගටම කරගෙන යන්න. මේක අතාරින්න එපා. හරි. තමන්ව විශ්වාස කරලා අතාරින්න නැතුව කරගෙන යන්න. අනිවාර්යෙන් හරියනවා. අනිවාර්යෙන් හරියනවා. සමහර විට ඔයාලට ටික පේන්නේ නැහැ. හැබැයි අනිවාර්යෙන් හරියනවා. ඔයාලා හිතන්න මේ මාසේ ඔයාලා මේක අතාරිනවද නැත්නම් අනිත් වැඩ ඔක්කොම පැත්තක දාලා මේ මාසේ වැඩ කරලා ජීවිතේ ඊළඟ ටික හරියට හදා ගන්නවා. ඒක ඔයාලගේ තියෙන යකතේ. ඔයාලා බලන්න ඔයාලට සාධාරණ හේතු තියෙනවද? එහෙම අතාරින්න සාධාරණ හේතු තියෙනවද? මං කියන්නේ තමන් ගැන විශ්වාස කරන්න. දිගටම වැඩ කරගෙන යන්න. මාසෙත් ඇති ඔයාලා ඉන්න තත්ත්වය උතනින් ගොඩාක් වෙනස් කරන්න. හරි? ඔයාලා ගැන විශ්වාස කරන්න. දිගටම වැඩ කරගෙන යන්න. ක්ලාස් එකේ වැඩත් හරියට කරන්න. අනිවාර්යෙන් ඔයාලට පුළුවන්. මම කරා කියන්නේ අනිවාර්යෙන්ම ඔයාලට පුළුවන්. හරිද? මේ ඉන්ජිනියරින් මෙඩිසින් කියන ඒ ලෙවල් එකට ඇවිල්ලා බලන්න. එහෙනම් හැමෝටම good luck.
thank you sir. thank you. ඒකෙන් මේ මම highlight කරපු දේවල් කීපයක් කියන්නම්. විකුම්ගේ කතාව මම හරියට දන්නවා. හරිද? ඔයගොල්ලන්ට මේ විස්තර කියන්නේ මම දන්නේ ඇයි කියලා. ඔයගොල්ලෝ ඊට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. මෙයා මේවා කියන්නේ. මේ කතාවේ තව ගොඩාක් තියෙනවා බොහොම මේ ඛේදනීය කතන්දර ටිකක්. අර එහෙම කියන්නේ අතාරිනවා නම් ගේමක් නැතුව අතාරින්න පුළුවන් එකෙක්. ඒ කියන්නේ ඕන තරම් සාධාරණීකරණය කරන්න හේතු ගොඩාක් තිබිලා ඒ ඇත්තට මේ කියන්නේ නැහැ ඒවා ටික. මේ ඒවා පැත්තකට දාලා වැඩ කරපු එකෙක්. ඒ සියලු අංශ වලින් උට මේක අතාරින්න තිබුණා. සහ නිකන් හිතන්න අතෑරලා තිබ්බොත් කවුද කියලා කවුරුත් නෙවෙයි. මට වෙන මොකක් හරි එකක් කරලා වෙන තැනකින් උඩට එයි. නමුත් හිතන්න බෑ නේද? ඒ කියන්නේ මට නෙවෙයි උටත් හිතා ගන්න බැරුව. කියන්නේ වර්ඩ් සයි එකේ ඒකෙන් ඒ කරපු දේ නොකරන්නම් උත් නෑ. කියන්නේ කිසිවෙක් නෙවෙයි වෙනවනේ. පසුගාලීනම මොකක් හරි එකක් කරලා උඩට ඒක වෙන කතන්දර. නමුත් මේ කඩයිම තුල උත් නෑ. ඒතර ඕගොල්ලෝ ඒක කරේ නැත්තම් ඕගොල්ලන්ට වෙන්නේ ඒකනේ. ඒක එකක්. තව එකක් තමයි මම සාමාන්‍යයෙන් ඔය අම්මලා තාත්තලා ඕගොල්ලෝ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න ලොකුවට උගලින් කියවෙන්නේ නෑ. ඒක එකක් කියද්දි මටත් නිකන් මතක් වුණා. දැන් ඇත්තට මේ ඕගොල්ලෝ පොඩි කාලේ හෙන ආඩම්බරයිනේ මේ මගේ පුතා දුව කියලා අනිත් අයට පෙන්නන්න ඕගොල්ලොන්ට හින්දු කියලා පෙන්නන්න කියන අර ඔයාලගේ දක්ෂතා ටික මාර හින ආඩම්බරයක් එක්කනේ ඕගොල්ලන්ගේ ඉදිරිපත් කරන එලියෙන්ටිමේට කාලෙකින් එහෙම එකක් උන්නේ නෑ මේ මිනිස්සුන්ට ඒක නැද්ද? එහෙම එන ආඩම්බරයකින් මේ තමයි මගේ කා කියලා කියන එකක් අන්තිමේට එහෙම මේ ආවද අම්මලාගේ තාත්තලාගේ පැත්තේ ළඟකදී ආවේ නෑ මං හිතන්නේ ගොඩක් අයට. ඒක දෙන්න වටිනවා. මොකද හෙන කාලයක් දැන්. ඒ කියන්නේ ඒගොල්ලෝ මුලදී ඕගොල්ලෝ ඕන කෙනෙක් ගියම තමයි. මොකද උඹලා ඔක්කොම O level හොඳ රිසර්ච් දාලා A level කරන්න ආපේ අඩුම ඒ 5ක් 6ක්වත් දාපේ ගොඩක් ඒ 8 9 දාපේ උන්නේ විතර. එදත් සමහරක් ඊට මේ හෙන ආඩම්බරෙන් මාරයි කියලා කතා කරලා. ඊට පස්සේ ඒ ලෙවල් කරාමයි ආයි එහෙම එකක් බොහෝ විට එන්නේ නැත්. හොඳට වැඩ කරගෙන යන ළමයි ඇති. එහෙම නමුත් බහුතරයාගේ තත්ත්වය මම කතා කරන වැඩ කරන උන් ගැන ඉතින් කතා කරන්න ඕනේ වැඩ කරනවා. එහෙනම් මේ ඒක ආයි දෙන්න පුළුවන් නම් වටිනවා. මම ඒක විශේෂයෙන්ම ඔය මුලදී වැඩ කරපු ළමයෙක් රිසල්ට් එකක් දාන එකට වඩා සමහරක් වෙලාවට ඇත්තටම අර මේ හොඳ මට්ටමක නැතුව ඉඳලා දැන් අපේ අයියා මෙඩිසින් කිය දැන් ડોක්ටර් කෙනෙක් යා කරුණාකර හොස්පිටල් එකේ තර්ඩ් සයි. හරි. මම කලින් මේක කියලාත් ඇති. ඒ කියන්නේ මට හොඳට මතකයි එදා රිසල්ට් ආවට පස්සේ සයි දෙකක රිසල්ට්ස් ගන්න දෙයක් නැතුව කියන්නේ සාමාන්‍ය මට්ටමින් කැම්පස් ඇන්ඩ් රිසර්ච් තිබ්බා. මේ තර්ඩ් සයි රිසල්ට් එක ආවට පස්සේ දැන් මෙඩිසින් යන්න පුළුවන් රිසල්ට් එකක්. අවිට කලින් එකේ ළඟටම ඇවිල්ලා නැවතලා දෙපා ඊට පළවෙනි එකේ නම් ගන්න දෙයක් නැහැ. කොහොම හරි එදා මතකයි අම්මා කිව්වා අද තමයි ජීවිතේ වැඩිපුරම සතුටු වෙන දවස කියලා. ඒක මටවත් ආයේ අහන්න හම්බුන්නේ නැහැ. තාම මම හිතන්නේ ඒක එතන තමයි තියෙන්නේ. නෑ ඒක ගන්න තියෙන්නේ ඒකට හේතුව මේ දෙපාරක් බලාපොරොත්තු කඩවීම සහ ඒගොල්ලෝ මේ තව අවුරුද්දක් වැඩිපුර ගත්තා අවුරුදු දෙකක් වැඩිපුර ගත්තා කියලා ඒක යාළුවට ප්‍රශ්නයක් නෑ. කියන්නේ එහෙනම් ඉතින් දැන් වැඩක් නෑ වගේ එකක් කියන්න තිබ්බනේ ඕනනම් අවුරුදු දෙකක් ගිහිල්ලා දැන් මොකටද ඔය එකපාර එහෙම නෑ. ඒගොල්ලෝ ඕගලන්ට අම්මානකට chances දෙනවා. මාර chances දෙනවා. නැද්ද? ඔයාලට මාර chances දෙනවනේ බං. බයිනවා, සැර කරනවා, ගහනවා ඒ ටික හරි. නමුත් එහෙම chances දීලා නැද්ද ගොඩක්? ওই වෙලේ හරි මේක හරි ගස්සයි, හරවයි, උට පුළුවන් මේක කරන්න. ඒක විවිධ දෙමව්පියෝ විවිධ පැති වලින් දෙන්නේ. එකම විදිහට හැමෝම කියන්නේ නැහැ. සමහරව ඒක වචනෙන් කියනවා ඇති. අමහරු එහෙම නෑ මුකුත් කියන්නේ නෑ වචනේ. නමුත් ඒක ඇක්ෂන් ඇතුලේ තියෙනවා. ඒ හින්දා මේ ඔව් එහෙම පාර්ට් එකක් තියෙනවා. ඒක මගේ අතින්වත් වැඩි කතා කරන්නේ නැති පාර්ට් එකක්. ඒ කියන්නේ පොඩි අනිත් පැත්තට ඕගොල්ලන්ගෙන් එන්න ඕන එකක් තියෙනවා. ඒ කියන්නේ උඹලගේ ලොකු උවමනාවක් තියෙනවා. සහ ඒ උවමනාව මත ඕගොල්ලෝ වැඩ කරන්න අර කිව්වා වගේ හරියයිද වරදීදවත් හිතන්න එපා. ඔහි වැඩ කරන්න. ඕන එකක් වෙන්න කියලා වැඩ කරන්න. හරි ගිහින් තියෙයි. හරි ගිහින් තියෙයි. හැබැයි හරියයිද වරදීද වැරදුන ඒවා හරියන විදි ගැන හිතන්නවත් නවතින්න එපා. බොහොම සීමිත කාලයක් තියෙනවා. ඔහේ වැඩ කරගෙන යන්න. ඒවා වෙන්න ඕන විදිහට වෙයි. වාට